තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ අපේ සුදස්සනාරා විහාරස්ථානයේ අපි මීට මාස එකහමාරක් වගේ කාල පරාසයක් ඉඳලා සංවිධානය කරන්න දුන්නු වේලසලාක බෙදා දීමේ මේ සත්කාරය අද නිදහස් දවසේ අපේ විහාරස්ථානයේ ඉතාමත්ම ලස්සනට පිළිවෙලකට විධිමත් වැඩපිළිවෙලක් යටතේ අපි මේ විදිහට සංවිධානය කරමින් පසු වෙනවා. ඉතින් මේ වැඩ කටයුත්තට අපිට නන්දසින් සහයෝගය ලබා දෙන්නට යෙදුණු සියලුම බෞද්ධ පින්සාර හදවත් තියෙන සියලු දෙනාටම මේ වැඩ කටයුතු සංවිධානය කරන්නට යෙදුණු හාමුදුරුවන් වහන්සේ හැටියට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න කැමැති අපේ පවුල් 400ක් උදෙසා තමයි මේ සත්කාරය අපි සිද්ධ කරන්නේ. ඉතාමත් විධිමත් වැඩපිළිවෙලක් යටතේ තමයි මේ වැඩ කටයුත්ත අපේ තරුණ බෞද්ධ සංගමයත් අපේ විහාරස්ථානයේ දායක සභාවත් එකතු පාදා කරගෙන මේ වැඩ කටයුත්ත අපේ සංවිධානය කරන්න දුන්නා. මෙතන අපේ මේ වැඩ කටයුතු සංවිධානය කිරීමේදී ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කරා පාට 4කින් මේ ප්‍රවේශ පත්‍ර පාට 4කින් මුද්‍රණය කරා නාම ලේඛන 4ක් මෙතන ක්‍රියාත්මක වෙනවා පරීක්ෂා වෙනවා. එතකොට අපි ගම්පුරා විදලා ඒ ප්‍රවේශ පත්‍ර නිවසේයන්ට ලබා දුන්නා. ඒ ප්‍රවේශ පත්‍රය මෙතනින් තහවුරු කරගෙන අපි ඒ අයට වේලිසලාක බෙදා දීම සිද්ධ කරනවා. ඉතින් මේ වගේ ප්‍රවේශ පත්‍රයක් අපි නිර්මාණය කරන්න දුන්නේ වැඩි පිරිසක් මේක ලබා ගන්න නිසා අපිට පැහැදිලිව පිළිවෙලකට මේ වැඩ කටයුතු සිද්ධ කරන්න ගැටලුවක් ඇති නොවන විදිහට මේ වැඩ කටයුතු සිද්ධ කරන්න හැමෝටම යමක් ලැබෙන විදිහට මේ වැඩ කටයුතු සිද්ධ කරන්නට අවශ්‍ය කියන කාරණාව අරමුණ පෙරදරි කරගෙන තමයි මේ විදිහට මේ වැඩ කටයුත්ත මේ විදිහට අපි සංවිධානය කරන්න යෙදුනේ. ඉතින් මේ වැඩ කටයුත්තට නන්දසිං අපිට සහයෝගය ලබා දෙන්නට යෙදුණා. බොහෝ අය උදව් උපකාර කරා, ආධාර උපකාර කරා, ආශිර්වාද